මුස්ලිම් සමාජයේ සියලු දෙනාටම මුස්ලිම් වරුන්ට දොස් කියන්න බෑ. අන්තවාදී කොටසක් ඉන්නවා. එතකොට සියලු දෙනාම දැනගන්න ඕනේ සමගියෙන් සමාදානෙන් ජීවත් වෙන්න. සමස්ත මුස්ලිම් ජනතාවටම ඇඟිල්ල දික් කරලා උන් තලාපෙලා උන්ගේ ව්‍යාපාර වර්ජනය කරලා ඒ දේ හරියන්නේ නැහැ. ඒගොල්ලෝ ශ්‍රී ලාංකිකයෝ. ඒගොල්ලොන්ට සම අයිතිවාසිකම් දෙන්න ඕනේ. ඒ සියලු දේ එකසේ සලකන්න ඕනේ. ඉතින් අන්තවාදී පිරිස් ඉන්නවා උන්ට දැඩි දඬුවම් දෙන්න ඕනේ. එහෙම හම්බෙන්නේ නැහනේ. දැන් පහුගිය කාලේ මොකද උනේ? බෝම්බ ගහපු මිනිස්සු එළියේ. වැරදිකාරයෝ එළියේ. කෝ නීතිය ක්‍රියාත්මක වුණාද? අමුදවාලේ මහා බැංකුව මංකොල්ල කෑවා. ඒ මිනිස්සු නිදහසේ පොඩි අඹ ගෙඩියක් කඩපුවාම වත්තට පැනපුවාම ඒ මිනිස්සු හිරේට දානවා. ඒ වගේ පාලනයක් තියෙන්නේ. අදූරදර්ශී පාලනයක් තියෙන්නේ. වැඩක්ම නැහැ. මහජාතිය විදියට අපේ සිංහල බෞද්ධ ආගම නැති වෙගෙන යනවා. නායකයෝ ඒ ගැන බලන්නේ නැහැ. වෙළඳාවට ආපු මිනිස්සු තමයි දැන් මේක ආක්‍රමණය කරන්න හදන්නේ. මේක මූලික සිංහල බෞද්ධ ආගම මුල් වෙච්ච රටක්. මේක සිංහල රට මේක. මේක බෙදන්න කරන්න මේක එක්කෙනාට ඕන නාටකම් නටන්න දෙන්න බෑ. කොන්ද කෙලින් තියාන මහජාතිය පිළිගන්න බෞද්ධ ආගම පිළිගන්න නායකයෙක් මේ රටටපත් වෙන්න ඕනේ මම. ආගමැතුමා ඉතින් විකුණුනේ න්‍යායනේ ඉන්නේ. හැමදේම විකුණලා තමයි මේ සංවර්ධනය කරන්න යන්නේ. දැන් අපි මේ වයඹ මේ කුරුණෑගල්නේ වයඹ පළාතේ හැදුවා පොක්සගන් කම්පැනියක්. පහුවදා පොක්සගන් කම්පැනියෙන් ඊමේල් එකක් දානවා අපි එහෙම කොයිවත් මේ ෆැක්ටරියක් ආරම්භ කරන්න දාලා නැහැ කියලා. මොන බොරුද මේ කරන්නේ? දැන් ජිම් කට්ල දෙනවා. කණ්ඩ නැතුව මිනිස්සු මැරෙනවා. ජිම් කට්ල දීලා හරියනවද? එයාට ජනතාවට අවශ්‍ය දේ කරා නම් රටට මේ වගේ තත්ත්වයක් උදා වෙන්නේ නැහනේ. අද shopping bag එකක් අරන් ගිහිල්ලා රුපියල් 1000ක බඩුව අරන් යන්න පුළුවන් කිසිම බරක් හැල්ලුවක් නැතුව ඇඟිල්ලෙල්ලා ඒ තත්ත්වෙන්නේ පත් වෙලා තියෙන්නේ රට නේද? එතනින් එහාට ඉතින් ආයෙ මුකුත් කතා කරන්න දෙයක් නැහනේ. මම තරුණයෙක් විදිහට මට කියන්න දෙන්නේ පක්ෂ පාට අම්මගෙන් ආපු දෙයට තාත්තගෙන් ආපු දෙයට එල්ලෙන්න එපා. හරිද? Taman නිවැරදිව සුජු තීරණයක් ගන්න උණු දේ වෙච්ච දේ වෙන දේ අනාගතය ගැන බලලා. මේ රට මේ විදිහට ගියොත් සිංහලයට අපේ අනාගතයට අපේ අනාගත පරපුරට ඉතුරු වෙන්නේ නැහැ. කොන්ද කෙලින් තියාන මහජාතිය සිංහල කියලා පිළිගන්න ප්‍රධාන ආගම බෞද්ධ කියලා පිළිගන්න අන්නාගමිකයන්ටත් සමසේ සලකන මිනිස්සුන් බලලා එන මැතිවරණදී ක්‍රියාත්මක වෙන්න කියන එක තමයි කියන්න තියෙන්නේ.